සුබ දවසක් වේවා කියලා මගේ යාළුවෝ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන්නම්. වෙනද වගේම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ විකාරේ ප්‍රොඩක්ෂන් YouTube එකත් එක්ක. එතකොට ඔයාලට පුළුවන් ඊශ්‍රායල් ගැන තියෙන අප්ඩේට් ටික ඉක්මනින්ම ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඊශ්‍රායල් රැකියාව පිළිබඳ අප්ඩේට් ඉක්මනින් ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආරාධනා කරනවා ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න කියලා මගේ channel එක. ඒ වගේම තමයි notification bell එක අල් දාගෙන යන්න. එතකොට ඔයාලා දන්නවා දැන් ඉදිරියේදී රැකියා කාණ්ඩ ගණනාවක් නැවතත් ලැබෙන්න නියමිතයි. ඔයාලට මතක ඇති මං කිව්වා වගේම මේ මාසේ රැකියා කාණ්ඩ වලට වෙබ් එක ඕපන් වුණා. දෙපාරක්ම වෙබ් එක ඕපන් වුණා. එතකොට සුපර් මාකට් වලට මං කිව්වා මාසෙක ඉඳලා මං ඔයාලට වීඩියෝ දැම්මේ සුපර් මාකට් වලට අනිවාර්යයෙන්ම ලබන මාසේ වෙබ් එක ඕපන් වෙනවා කියලා. ඒ වගේම මේ මාසේ වෙබ් එක ඕපන් වුණා. ඒ වගේම හොටෙල් සහ ගෘහපාලන අංශයටත් වෙබ් එක ඕපන් වුණා. ඒ වගේම තමයි නැවතත් වෙබ් එක ළඟදිම ඕපන් වෙනවා. බලාපොරොත්තු වෙමින් ඉන්න ඇග්‍රීමන්ට් එක තාම සයින් වුන්නේ නැහැ. රියදුරු රැකියාව සඳහා ඊශ්‍රායලයට රියදුරන් අවශ්‍ය කරලා තියෙනවා. ඒ සඳහා විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් බඳවා ගන්න නියමිතයි. ඒකිනුත් කෝටා එකක් අනිවාර්යයෙන්ම ලංකාවට ලැබෙනවා. ලංකාවට ලැබිච්ච ගමන් වෙබ් එක ඕපන් වෙයි. ඒ වගේම නැවතත් හොටෙල් ශාස්ත්‍රයට වෙබ් එක ළඟදිම ඕපන් වෙවි. මොකද හොටෙල් වලට ඉල්ලන ප්‍රමාණය වැඩි ලංකාවෙන්. හොටෙල් ශාස්ත්‍රය සඳහා අවන්හල් ශාස්ත්‍රය සඳහා මේ පාර ආපු කැටගරියේ තිබුණා නෙස්කැපේ ෂොප් වලට වැඩ කරන්න පුළුවන් අය ගන්නවා කියලා. ඒ කියන්නේ පොඩි පොඩි කඩවලට සුපර් මාකට් ඒ වගේ කඩවලට මේ පාර වෙබ් එක ඕපන් වෙච්ච අයට ඉල්ලුම් කරන්න හැකියාව තිබුණා. නෙස්කොපි ෂොප් එකක වැඩ කරලා තිබ්බත් ඒකේ සර්ටිෆිකේට් එකක් තිබ්බනම් මේ පාර ඉල්ලුම් කිරීමේ හැකියාව තිබුණා. හැබැයි මේ ඉල්ලුම් කරන හැම කෙනෙක්ටම සේවා සහතික අනිවාර්යයි. සේවා සහතිකේ තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒවට අදාළ සේවය කරපු කාලයට අදාළ ETF එක ETF වල තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් මේ රැකියාව වලට ඉල්ලුම් කරලා කිසිම තේරුමක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම රැකියාව වලට ඉල්ලුම් කරනවා නම් ඔයාට සේවා සහතිකය සහ සේවා සහතිකයට අදාළ ලිපි ලේඛන තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන. පාස්පෝර්ට් එක මිඩ්ල් ඊස්ට් තියෙන අය ඉල්ලලා තියෙනවා ගොඩක් අය. මට කමෙන්ට් කරලා තිබුණා මිඩ්ල් ඊස්ට් තියෙන අය ඉල්ලන්න එපා. තේරුමක් නැහැ ඔයාලා රිජෙක්ට් වෙනවා. අර්ල් කන්ට්‍රි තියෙන කෙනෙක් තමයි ඉල්ලන්න ඕන. සියලුම රටවල් සඳහා පාස්පෝර්ට් එක වළංගු වෙන්න ඕන. ඉදිරියේදී වසර 3ක් සඳහා පාස්පෝර්ට් එක කල්ලිකුත් වීමේ දිනය තියෙන්න ඕන. ඉදිරියේ වසර 3කට පස්සේ. හරිද? එක්ස්පයර් ඩේට් එක. අනිවාර්යෙන් ඒක නිසා ඒකත් ඔළුවේ තියාගන්න. ඔයාට ඔන්න ඔය දේවල් සපුරන්න ඕන. ඊට පස්සේ තියෙන ප්‍රධානම කාර්යය තමයි ඉදිරියේදී එන රැකියා කාණ්ඩ වලටත් එහෙමයි දැන් ඉල්ලලා තියෙන රැකියා කාණ්ඩ වලටත් එහෙමයි ඔයාට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි දැනීම අංක 1ට තියෙන්න ඕන. ඔයාලා 10 වසර සමත් වුණාට මෙන්න මේ රැකියා ඉදිරියේදී බිහි වෙන රැකියා සහ මේ සුපර් මාකට් ආශ්‍රිත රැකියා නිෂ්පාදන ශාස්ත්‍රයේ ආශ්‍රිත රැකියා වලට ඉංග්‍රීසි දැනීම අනිවාර්යයෙන්ම ප්‍රමුඛ ස්ථානයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඉංග්‍රීසි හොඳට ප්‍රොනවුන්ස් කරන්න කතා කරන්න ස්පෝකින් පැත්ත හොඳට තියෙන්න ඕන. හොඳේ ඒක අනිවාර්යෙන්ම ඔයා හදා ගන්න ඕන. මොන සහතිකයේ තිබ්බත් වැඩක් නැහැ. ඔයාලට සහතිකේ සමහර වෙලාවට බලන හේකුත් නැහැ. සහතිකේ නෝමල් බලයි. හැබැයි ඔයාට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙනවා නම් උපරිමයෙන්ම chance එකක් ලැබේවි. හරිද? ඒක නිසා ඔයා බලාපොරොත්තු තියාගෙන ඉන්න ලියාපදිංචි ආයතනයකින්වත් සහතිකයක් ගන්න මේ තියෙන தත්ත්වය අනුව ලියාපදිංචි ආයතනයකින් සහතිකයක් ගන්න. සහතිකය ගත්තට තේරුමක් නැහැ. ඔයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නැත්තම් ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම මූලික වශයෙන් මෙයාලා ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. මූලික වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ ඉංග්‍රීසි දැනීමට. ඒ කියන්නේ ඔයාට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් නම් ඔයා බය වෙන්න බවට ඉන්ටර්විව් එක හොඳට පේස් කරලා ගේමක් නැතුව මේ ගේම ගාගෙන ඊශ්‍රායල් යන්න පුළුවන්. ඔයා බය නැතුව ඉන්ටර්විව් එකට හොඳට පේස් කරන්න ඉංග්‍රීසි ටික හදාගන්න ස්පෝකින් පැත්ත, කතා කිරීමේ පැත්ත. එතකොට මෙන්න මේ විදියට ඉංග්‍රීසි ස්පෝකින් කතා කරන්න පුළුවන් හොඳ කෝස් එකක් තියෙනවා. සම්පත් වානගුරු සර්ගේ ඔයාට පුළුවන් ජොයින්ට් වෙන්න. මම ෆෝන් නම්බර් එකක් දාන්නම්. ඒකට WhatsApp පණිවිඩයක් තියන්න. අනිවාර්යෙන් සර් ඔයාගේ ඉංග්‍රීසි දැනීම හදලා දෙයි අංක 1ට. මෙතෙක් ගෲප් ගණනාවක් ගොඩ දාලා ඉවරයි. 21 20 වෙනි ගෲප් එකක් දැන් යනවා. එයා ස්පෝකින් පැත්ත දවස් 12ක් වගේ කෙටි කාලයකදී ඔයාලා හදලා දෙනවා. ඒ වගේම ඔයාට දවස් 12න් ගොඩ ගන්න බැරි වුණොත් මේ ස්පෝකින් පැත්ත එයා අනිත් පාඨමාලාවලට නොමිලේම ඔයාලව ඇතුළත් කර ගන්නවා. ඒ කියන්නේ මේ පළවෙනි පාඨමාලාවට මුදල් දීලා සුළු මුදලක් දීලා ඇතුළු වුණාම නොමිලේම ඊළඟ පාඨමාලාවලටත් ඇතුළත් වීමේ හැකියාව හදලා තියෙනවා.
ඔයාගේ ඉංග්‍රීසි ටික හොඳට පොලිෂ් වෙනකම් ඔයාට හොඳට ඉංග්‍රීසි කතා බහ කරන්න පුළුවන් වෙනකම් මේක හදලා දෙන්න සර් මාර කැපවීමක් කරනවා රෑ වෙනකම් උගන්වගෙන ඔයාලට. ඒක නිසා ජොයින්ට් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අට ස්පෝකින් පැත්ත ඇත්තරම හොඳටම කියලා දෙන සර් කෙනෙක් තමයි. අවුරුදු 22ක් තිස්සේ තමයි සර්ගේ එක්ස්පීරියන්ස් එක තියෙන. ඒ වගේම ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරලා අවුරුදු 16ක් වෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එකතු වෙලා සර් එක්ක මේ ස්පෝකින් පැත්ත හදාගෙන යන්න පුළුවන්. ඒ වගේම ස්පෝකින් නෙමෙයි ලියන්න කියන්නේ ඉඳලා A to Z ඔයාලට කියලා දෙනවා. මේ පාඨමාලාවත් එක්ක එකතු වෙලා ඔයාට හොඳ මැච් එකක් ගහ ගන්න පුළුවන්. ඒක නිසා ආරාධනා කරනවා ඔයාලා එතනට ගිහිල්ලා දුක් වෙවි එන්න එපා. ඉංග්‍රීසි අහපු ප්‍රශ්න අපි 10 වසර සමත් වෙලා ඉච්චර ප්‍රශ්න අහනවද මැනේජර් ලෙවල් එකටද අපි ගෙනියන්නේ නැහැ. මේක සම්මුඛ පරීක්ෂණයක්. හැමතිස්සෙම මතක තියාගන්න එයාලා බලන ලෙවල් එකක් තියෙනවා. ඒකට අපි පේස් කරන්න තමයි අපි සම්මුඛ පරීක්ෂණයට යන්නේ. නැත්තම් අපි ගිහිල්ලා අපි ලෙවල් එකක් කියලා වැඩක් නැහැ සම්මුඛ පරීක්ෂණයේදී. එයාලගේ කැටගරියට එයාලා ස්ටඩි එකක් තියෙනවා. එයාලට මෙන්න මේ ලෙවල් එකට තමයි ගන්න ඕන කියලා. එතකොට අන්න ඒ කට්ටියගේ ලෙවල් එකට අපි රෙඩි වෙලා යන එක තමයි අපි කරන්න ඕන. අපි ෆේල් වුණාට පස්සේ එච්චර ඉංග්‍රීසි බලනවද මොකද්ද එහෙම කියලා තේරුමක් නැහැ. හරිද? ඒක නිසා ඔයාගේ හිඳට යන්න වෙනවා නම් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. සති දෙක තුනක් ඒ මහන්සියෙන් ඔයාට ප්‍රතිඵල අනිවාර්යෙන් මුළු ජීවිත කාලෙටම තියෙයි. මහන්සිලා සති දෙක තුනක් වැඩ කරන ප්‍රතිඵලය අනිවාර්යෙන් ඔයාලට මුළු ජීවිත කාලයටම අත්විඳින්න පුළුවන්. ඒක නිසා ඉදිරියේදී රැකියාවකට ඉල්ලන්න ඉන්න ඔයත් මේ කෝස් එකක් කරලා ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න. මොකද නැත්තම් ඔයාට ඊශ්‍රායල් රාජ්‍යයට ඉදිරියේදී යාමට ලොකු ප්‍රශ්නයක් වෙන එකම සාධකය තමයි ඉංග්‍රීසි සහ ඔයාට සේවා සහතික. ඔන්න ඔය සුදුසුකම් දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ලේසිම සුදුසුකම් දෙකක් තියෙන ඉක්මනට හදා ගන්න පුළුවන් සුදුසුකම් දෙකක් තියෙන්නේ. ඔයාට සේවා සහතික ගන්න පුළුවන්. ඔයා වැඩ කරන තැනින් එක්ස්පීරියන්ස් එකත් එක්ක එතකොට ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්. හොඳ සර් කෙනෙක් එක්ක මේ වගේ එකතු වෙලා එහෙම කරලා ඔයාගේ ජීවිතේ ජය ගන්න මෙන්න මේ මාසයක් සති දෙකක් තුනක් කැපවීම කරන්න. ඉදිරියේදී එන රැකියා කාණ්ඩ වලට ඉල්ලන්න නම් අනිවාර්යෙන් මේ සුදුසුකම් හදාගෙන තියාගන්න. නැතුව තේරුමක් නැහැ බොරුවට රැකියාව වලට ඉල්ලලා ඔයා රිජෙක්ට් වෙනවා. මොකද මේ පාරේ ඉල්ලපු අයගෙන් සුපර් මාකට් වලට 80%කටවත් ඊශ්‍රායල්ට යන්න සුදුසුකම් නැති අය ඉල්ලලා තියෙන්නේ. ඒක නිසා මේ අය අනිවාර්යෙන්ම රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වුණාට පස්සේ මොකද්ද ඔයාලට ඊළඟ ඔප්ෂන් එක ආයේ වෙබ් එක අනිවාර්යෙන්ම ඕපන් වෙනවා. නැවතත් මෙන්න මේ රැකියා කාණ්ඩ වලට ඉල්ලුම් කරන්න වෙබ් එක ඕපන් වෙනවා. එතකොට වෙබ් එක ඕපන් වුණාම නැවතත් ওই රැකියා කාණ්ඩ ටික නැවතත් සුපර් මාකට් වලට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒක මම ෂුවර් කරලා කියනවා. මොකද මම දන්නවා ඉල්ලපු කට්ටිය තියෙන නොලෙජ් එක දැන් ඒ අයලා මේ ගොඩක් අය කමෙන්ට් කරලා අහන දේවල් එක තේරෙනවා අපරාධේ. ඒක නිසා සුදුසුකම් හදාගෙන ඉදිරියේදී ඉල්ලන්න. බොරුවට ඉල්ලලා රිජෙක්ට් වෙන්න එපා. මොකද ඉල්ලුම් කරන්න නැහැ අවස්ථා දෙකයි දැන් දීලා තියෙන්නේ. එක පුද්ගලයෙක්ට ඉල්ලුම් කරන්න අවස්ථා දෙකයි දීලා තියෙන. දෙකට වඩා ඉල්ලුම් කරන්න බෑ. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගන්න. අපරාධේ ඔයාලා එකපාරක් ඉල්ලලා එතනත් අවස්ථාවක් නැහැ. ආයි දෙවෙනි පාරත් ඉල්ලලා අවස්ථාවක් නැහැ. ආයි යන්න හම්බෙන්නෙම නැහැ. ඒ අවස්ථාව නැති වෙනවා. ඒකින්ද ඒක නැති කරගන්න නැතුව ඔයා අනිවාර්යෙන් රැකියාවට ඉල්ලද්දී ඔයාගේ සුදුසුකම් හදාගෙනම ඉල්ලුම් කරන්න. හරි?